ඉතින් මේ තියෙන්නේ කින් ෂෙෆ් එකේ කොත්තුව. ඒක දැක්ක ගමන් ඔයාලට පේන දුම දාගෙන ගෙනාවා. දැක්ක ගමන්ම සුපිරි කටට කෙලක් තුනනවා. මොකද මේ වෙන තැන්වල වගේ වෙනස තමයි මම දකින්නේ. වෙන තැන්වල නිකන් අර බෙරි ගතියක් තියෙනවා. ඉතින් මෙතන එම නෑ මේ කොත්තුව අපි ලංකාවේ කන්නේ. ඒ විදිහට දෙනවා. කතා කරගෙන ඉන්න බෑ. කන්න ඕනේ. සුපිරි. කොත්තුවක් කන්න ඕන අනිවාර්යයෙන් මෙතනට එන්න කියලා. දැන් මෙතන ඔයගොල්ලෝ මම පෙන්නන්නම්. පාර දවසේ කොත්තුවක් කනවා කියන පට්ට තමයිනේ. සුපිරි කවුරුත් ආසයි සාමාන්‍යයෙන් රැයකට කොත්තුවක් කාලා පොඩ රිලැක්ස් එකේ ඉන්න. ඉතින් මම ආවා කින් චෙෆ් කියන රෙස්ටොරන්ට් එකට ඉන්ටර්නැෂනල් සිටි එකේ. ඉතින් බලමු මේ කොත්තුව කොහමද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ ඩුබායි ඉන්න අය ගෙවල් වල කියන්නේ ඉන්න තැන කියන්නේ රූම් එකේ නැත්නම් තමන්ගේ ඇකමඩේෂන් එකේ කෑම හදාගෙන කන වගේ තමයි. නිමාඩු දවසේ සාමාන්‍යයෙන් කැමති එළියට ගිහලා කන්න. බලමුද කොත්තුවක් තමයි දැන් ඕඩර් කරේ. කින් චෙෆ් රෙස්ටොරන්ට් එක ඉන්ටර්නැෂනල් සිටි එකේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ ෆැමිලි ඒරියා එකක් වෙනම තියෙනවා. කින් චෙෆ් රෙස්ටොරන්ට් එකේ කොත්තුව කොහොමද කියලා බලමු. මගේ ඕඩර් එක එනවා කොත්තුව. අපි බලමු කාලම මේක කොයි වගේද කියලා. හරි guys, thank you. ඉතින් guys කොත්තු ගැන කතා කරාම ඉතින් උඟා කොල්ලෝ කෙල්ලෝ ඒ වගේ තමයි ඕන කෙනෙක්ට වයස් ભેදයක් නැහැ කොත්තු කිව්වම. ඉතින් මේ සාමාන්‍ය ඩුබායි ආපු කෙනෙක් අර මං කලින් කිව්වා වගේ වටේ යන කොත්තු ආගෙන ඉතින් ඒ නිසා වටේ යන්න එපා. මෙන්න තියෙන සුපිරි ප්ලේස් එක. මේ මෙතන මම ගොඩක්ම කැමති මේක අර අපි ලංකාවේ කන විදිහට ඩ්‍රයි විදිහට තියෙන්නේ. අර වෙන තැන්වල වගේ කොත්තුව මික්ස් වෙලා නිකන් බෙරි වෙලා නෑ සුපිරි. නියමටම තියෙනවා. very good. guys ඉතින් ඕගොල්ලන් ලංකාවේ ඔයගොල්ලන් රෙකමන්ඩ් කරන හොඳම කොත්තු තියෙන කොහෙද? කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කාට හරි වැදගත් වෙයි. ඒ වගේ තමයි ඩුබායි ඔයගොල්ලන් කොත්තු කාලා තියෙන තව තැන් තියෙනවද? ඒ ගැනත් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ගොඩක් අයට වැදගත් වෙන හැමෝටම මේ දේවල් වටිනවා. ඉතින් මේ මම සාමාන්‍යයෙන් ස්පයිස් වැඩිපුර කන නිසා මේ තමයි කින් චෙෆ් රෙස්ටොරන්ට් එකේ ෆැමිලි ඩයිනින් ඒරියා එක. ඔයගොල්ලන්ට පේනවා මේක සුපිරි ප්ලේස් එකක්. කෑම කණ්ඩ තමන්ගේ පාඩුවේ රිලැක්ස් එකේ ෆැමිලි පිටින් ඇවිල්ලා කෑම කන්න පුළුවන් සුපිරි තැනක්.